අයින්ස්ටයින්ගේ ප්‍රකාශ විදුත් ආචරණ සමීකරණය තමා අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ. ප්‍රකාශ විදුත් ආචරණ සංසිද්ධියේ Kmax සමානයි HF ඍණ phi කියන සමීකරණේ. හරි. දැන් මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. සර් මේ පාර 180 බලයිද? හරි, හොඳ ප්‍රශ්නයක් නේ, හැමෝටම අදාළ වෙන ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. සර් මේ පාර 180 බලයිද කියන කතාව. එතකොට සාමාන්‍යයෙන් පාසල් පද්ධතිය ගැන කතා කරොත් එහෙම ලංකාවේ පාසල් පද්ධතියට තියෙන ගැටලුවක් තමයි අපි හිතමු මුළු ලංකාවෙම 40000ක් බයොලොජිකල් සයන්ස් කරනවා කියලා. ආසන්නගයක් මම මේ කියන්නේ. මේ 40000 38000ක් 43000ක් එහෙම වෙන්න පුළුවන්. එහාට මෙහාට වෙන්න පුළුවන්. නමුත් මෙඩිකල් ෆැකල්ටි වලට එන්ට්‍රන්ස් එක තියෙන්නේ 2000කට ආසන්න සංඛ්‍යාව. කියන්නේ 2100ක් ඒ වගේ 2050 2100ක් වගේ ගාණක් තමයි මෙඩිකල් ෆැකල්ටිස් වලට එන්ට්‍රන්ස් එක තියෙන්නේ. එතකොට මේක ඉතා විශාල තරගයක් නේ. ඒ කියන්නේ 38000ක්ම දැන් බහුතරයක් මේ 40000 බයොලොජිකල් සයන්ස් කරන අය බයොලොජිස්ට් කෙනෙක් වෙන්න නෙමෙයිනේ, ඩෙන්ටිස්ට් කෙනෙක් වෙන්න නෙමෙයිනේ, වෙටනරියන් කෙනෙක් වෙන්න නෙමෙයිනේ මේ බයොලොජිකල් සයන්ස් කරන්නේ. ලංකාවේ බහුතරයක් එහෙම 1000ක් විතර ඉන්න පුළුවන් මෙතන. නමුත් බහුතරයක් අය දරුවෝ මේ බයොලොජිකල් සයන්ස් කරන්නේ මෙඩිසින් යන බලාගෙන. ඉංජිනේරින් වලත් මේ කවුන්ට් එකේ ලොකු වෙනසක් නැහැ. යම් ප්‍රමාණයක වෙනසක් තියෙනවා මැත් කරන ළමයින්ගේ. ඒතර මම උදාහරණයක් විදිහට මේ කියන්නේ. එතකොට ඉතින් මෙතන මේ ගැළපීම ගත්තොත් මේ සංඛ්‍යා ආසන්න වශයෙන් ගත්තොත් එහෙම 38000කට මේ A level exam එකේ 38000කට මෙඩිසින් යන්න බැරි වෙනවා. නියතයි. එතකොට මේක ඩිපාර්ට්මන්ට් එක දන්නවා. এডুকেෂන් ඩිපාර්ට්මන්ට් එක හරි, එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක හරි, ගවර්න්මන්ට් එක හරි මේ දත්ත දන්නවනේ, මේ සංඛ්‍යා දන්නවනේ. එතකොට පාසල් පද්ධතිය මම මේ කියන්නේ මුළු ගෝලීය සමස්ත දිවයිනේ මට්ටමේ නේ. දැන් ගෝලීය කියනවා මොකද මේ ලෝකෙ ගැන කතා කරන ඉරාන යුද්ධෙත් එක්ක ගෝලීය කතාව කියනවා. මේ සමස්ත මේ ලංකාවම සලකලා මම කියන්නේ. එතකොට දැන් සමස්ත ලංකාවම සලකපුවාම 40000ක් ලියලා 2000යි නම් මෙඩිසින් යන්නේ බයොලොජිකල් සයන්ස් වලින්. එතකොට এডুকেෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් හරි ගවර්න්මන්ට් එකෙන් හරි කොච්චර පාසල් පද්ධතියට ප්‍රෙෂර් කරත් තේරුමක් නැහැනේ. ඇයි හේතුව? මේ 40000න් 2000ක් තමයි මෙඩිසින් යන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට ඉතින් ඩිපාර්ට්මන්ට් එකට එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ level exam එක තියලා මේ 2000 සිලෙක්ට් කරගන්න එක තමයි කරන්නේ. කොහොමත් මේකට කම්පිටිෂන් එකක් තියෙනවා, තරගයක් තියෙනවා. ඉතින් මේ 2000 දක්ෂ 2000ක් තෝරගන්න එක තමයි කරන්නේ. එතකොට පාසල් පද්ධතියට ප්‍රෙෂර් කරලා වැඩක් නැහැ. ළමයි ඔක්කොටම ඒ තියෙන්න ඕනේ. හරි, ළමයි ඔක්කොම මෙඩිසින් යන්න ඕනේ. හරි, එහෙම කතාවක් කරන්න බෑනේ. මේ සංඛ්‍යා දත්තත් එක්ක. එතකොට පාසල් පද්ධතියට තියෙන්නේ දරුවෝ සියලු දෙනාට අවම S3 දාලා දෙන්න කියන එක. අවම S3 දාලා දෙන්න කියන එක තමයි ඉතින් කරන්න පුළුවන් දෙන්නේ පාසල් පද්ධතියට. එතකොට දැන් පාසල් පද්ධතිය යනුව ඒ වගේ ප්ලෑන් එක යද්දී සාමාන්‍යයෙන් මම මේ හැම පාසලකටම අදාළ කරලා කියනවනේ, මේ හැම පළාතකටම එහෙම කියනවනේ මේ සාමාන්‍ය ඇවරේජ් වෙලා තියෙන දේ. අපි හැමෝම දන්නවනේ A level වල ළමයා අවුරුද්දකට වැඩි ඉස්කෝලේ යන්නේ නැහනේ. ඒක රහසක් නෙමෙයිනේ. හැමෝම දන්නවා. එතකොට ඒකට හේතු වෙලා තියෙනවා මේ කම්පිටිෂන් එක මොන විදියට කරත් ජාතික මට්ටමින් සලකා බලපුවාම ඒක පාසල් පද්ධතියට වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ හින්දා ළමයට වෙලා තියෙනවා මේ 2000ට යන්න නම් මේ 38000යි 2000යි අතර කට් ඔෆ් එකට මේව වෙන්න නම් මොකද වෙලා තියෙන්නේ? සිලෙක්ට් වෙන්න නම් එයාට අතිරේක පන්ති අවශ්‍ය වෙනවා. අතිරේක සහයක් අවශ්‍ය වෙනවා. ඒකට පාසල් ගුරුවරයෙක් තෝරගන්නවද? එහෙම නැත්නම් ආසන්නතම නගරේ ගුරුවරයෙක් තෝරගන්නවද? ටියුෂන් ගුරුවරයෙක්, එහෙම නැත්නම් ඔන්ලයින් ගුරුවරයෙක් තෝරගන්නවද කියන එක ළමයා මත ඩිපෙන්ඩ් වෙන කේස් එකක් වෙලා තියෙනවා. ඔන්න ඔක තමයි කේස් එක. එතකොට
සාමාන්‍ය රජයෙන් මම දන්න විදිහට විදුහල්පතිවරයාට තල පාසලේ විදුහල්පතිවරයාට තමයි බලය තියෙන්නේ. ඒ දරුවට මම දන්න පරාසයෙන් ඒ දරුවට විභාගෙ ලියන්න දෙනවද නැද්ද කියන එක 180 පිළිබඳව සැලකලා. ඒ අනුව තමයි ඉතින් උසස් පෙළට එද්දී A level වලට එද්දී අපි අර පාසලෙන් O level වලදී බලාපොරොත්තු වෙච්ච දේ බලාපොරොත්තු වෙන්න බැරි වෙලා තියෙන ওই කේස් එකත් එක්ක. ඒ අනුව ඉතින් මෙහෙමයි මගේ යෝජනාව පාසලේ ලැබ් එකක් තියෙනවා. පාසලේ ලයිබ්‍රරි එකක් තියෙනවා. පාසලේ ටර්ම් ටෙස්ට් සෙට් එකක් තියන්න ඕනේ. ওই තුනේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. සමහර පාසල් වල ලැබ් එක පාවිච්චි කරන්න දෙන්නේ නැති, ලයිබ්‍රරි එක පාවිච්චි කරන්න දෙන්නේ නැති, හරියට ටර්ම් ටෙස්ට් ටික තියන්නේ නැති අවස්ථා තියෙනවා. ඒක ළමයාගේ පැත්තට දාලා වැඩක් නැහැ. ළමයි එන්නේ නැති හින්දා කියලා වැඩක් නැහැ. ඒක ළමයාට හරි ඒ පහසුකම ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ පාසලට. ඒක තමන් අතේ, ළමයින්ගේ අතේ තියෙන්නේ, දෙමව්පියන්ගේ අතේ තියෙන්නේ, ගුරුවරුන්ගේ අතේ තියෙන්නේ. ඊළඟට ඒ සියලු පරීක්ෂණ වලටත් හැම ලැබ් එකක්ම සූදානම් කරලා නැහැ. ඒක ගැන අපි වෙනම වුණත් කතා කරමු. ඒක පිළිබඳව කතා කරන්න වෙනම කතාවක් තියෙනවා. ඒ ඔය සියලු ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. උසස් පෙළ ඔය රසායන විද්‍යාවේ ප්‍රැක්ටිකල් ගත්තොත් එහෙම කෙමිකල්ස් අධික මුදලක් නේ. ඒතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ආර්ථික වශයෙන් ප්‍රශ්නක ඉන්න රටක ඔය ඔක්කොම දේවල් කරන්න පුළුවන්ද කියන සිද්ධිය. ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් මේ මෙඩිකල් ෆැකල්ටිස් සම්බන්ධව ඉංජිනේරු පීඨ සම්බන්ධවත් ඔයිට වඩා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ළමයා බාහිරව තෝරගන්නවා. ඒ අනුව ගොඩක් වෙලාවට ගොඩාක් අවුරුදු වල ඔය 180 කියන එක බලපෑමක් වෙලා නැහැ. එහෙම කරන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන. ඉතින් ඒක ඉස්කෝලවලටවත් ළමයින්ටවත් දෙමව්පියන්ටවත් ගුරුවරුන්ටවත් නෙමෙයි මේකේ ඉෂුව එක තියෙන. ඒක රාජ්‍යමය තීරණයක්. මේ අධික කම්පිටිෂන් එක අඩු කරොත් ටියුෂන් යන එක අඩු කරලා පාසල් පද්ධතියෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තැනකට එන්න පුළුවන්. නමුත් ඉතින් ප්‍රැක්ටිකලි කොහොමද ඒක කරන්නේ කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ප්‍රැක්ටිකලි අපි කොහොමද ආර්ථික අතිනුත් ඒ තරම් ශක්තිමත් නැති රටක කොහොමද අපි ඒක කරන්නේ කියන එක. හරි. එතකොට ඉතින් මේක ලොකු තරංගයක්. ඒ ලොකු තරංගෙට මුහුණ දෙද්දී ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තියෙනවා දැන්. මීට අවුරුදු 10කට කලින් මේ ප්ලැට්ෆෝම් එක තිබ්බේ නැහැ, ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක. ඊළඟට පාසල් ගුරුවරු පිරිසක් ඉන්නවා. ඊළඟට අතිරේක පන්ති ගුරුවරු පිරිසක් ඉන්නවා. ඒතර ඔය ප්ලැට්ෆෝම්ස් තුන පාවිච්චි කරලා මොකද්ද Tamanට හොඳම ප්ලැට්ෆෝම් එක කියන එක තේරුම් අරගෙන Taman වැඩ කරලා මහන්සි වෙලා Taman අතේ තමයි තියෙන්නේ. එතනදී ඔන්ලයින් ගුරුවරුත් මෙහෙම ඔන්ලයින් ගුරුවරුත් මම දැකලා තියෙන සමහර 10,000කට උගන්වනවා. නේ ෆිසික්ස් හරි කෙමිස්ට්‍රි හරි බයොලොජි හරි මේ මැත්ස් හරි 10,000කට උගන්වනවා තමයි. හරිද? එතකොට ඒ ගුරුවරයා ඒ ළමයි 10,000 පිළිබඳව පුද්ගලික අවධානයක් යොමු කරන්නේ නැහනේ. මම කියන්නේ ගුරුවරයා. එහෙම කරන්න බෑනේ. එතකොට ඉතින් එයාට අවශ්‍ය වෙන්නේ මේ 2000ට යන ළමයින්ගෙන් 1000ක් විතර මේ එයාගේ 10,000 ඇතුලේ තියාගන්න එක තමයි. පැහැදිලිනේ කියන කතාව. ඉතින් එතකොට ඉතින් දෙමව්පියන්ට ප්‍රශ්නයක් තියෙනවා දැන් මොකද්ද තෝරගන්නේ කියලා. 2028 ඉගෙන ගන්න ළමයෙක් මොන ආකෘතියද තෝරගන්නේ? ඒ කියන්නේ ළඟම නගරයේ කොළඹ හරි ගම්පහ හරි නේද? නුගේගොඩ හරි ගම්පහ හරි එහෙම නැත්නම් කුරුණෑගල හරි නුවර හරි ෆිසිකල් ක්ලාස් එකකට යවනවද? එහෙම නැත්නම් ඒ නගරයක කරන ගුරුවරයෙක්ගේ ඔන්ලයින් ක්ලාස් එකකට යවනවද? නැත්නම් පාසලේ උගන්වන ගුරුවරයෙක්ගේ ගෲප් ක්ලාස් එකකට යවනවද? ඒතර ඒ අනුව බජට් එක වෙනස් වෙනවා. නේ එහෙම ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. මේ කොහොම වුණත් ඉතින් දෙමව්පියන්ගේ බලාපොරොත්තුව දරුවන්ගේ බලාපොරොත්තුව බයෝලොජි නම් කරන්නේ බොහෝ දරුවන්ගේ බලාපොරොත්තුව මෙන්න මෙතනට යන්නේක. හරි. ඒතකොට ඒකට අපි ඉස්සරහට හොඳ ප්ලෑන් එකක් හදාගමු. දැන්ටමත් ෆිසිකල් ක්ලාස් වල ළමයි දන්නවා එහෙම ප්ලෑන් එකක් තියෙනවා කියලා. ඉතින් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකෙත් එහෙම ප්ලෑන් එකක් හදලා දෙන්න අපි සූදානමින් ඉන්නවා. 26 27 28 අවුරුදු වල උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිතාංශ වලින් අධ්‍යාපන හදාරන දරුවෝ වෙනුවෙන්. හරි අපි යන්